morning. Ubu jasa. Tapi ini yang ada rintu nih. Pedesnya. Tapi boleh mana Caterpillar dancer dah. අපි අදස්සීම සල බලමු මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ අත්තන හදවතේ ගැඹුරේ දින අදස අපේ ආමනායක සහෝදරයයි කියන්න තියෙන්නේ අපේ නාම සහෝදරය හදපු මඤ්ඤොක් කෙනා පංකාදු පහයි මේ පේනවනේ මේ සහෝදරයා දාපු ගින්දර නිසා තමයි මේ සහෝදරයට ගින්දර දීපු කට්ටියට ස්තුති කරනවානේ අපි මේ කන මඤ්ඤොක්කට අන්න හරි මේක බලනවා නම් මේ මිනිස්යාගේ අතේ මඤ්ඤොක්ක ඇතුලේ තියන් ඉද්දි තැම්බෙනවා. එයාට බන්දා මේක කරන්න. ඔව්. වයිබර් කැම්පස් එකේම තනි කැම්ම ශ්‍රීමති. අපේ තුන්වෙනි දවසේ පටන් ගත්තා අතන දේවාලයෙන් වැඳු පිදුම් කරගෙන අපේ ලින්තුනේ ගත වෙන අවසාන තප්පර කිහිපේ මේ තියෙන්නේ ලින්තුන කියවට මෙතන 1යි මෙතන 2යි මෙතන 3යි අපේ තුන්වෙනි දවසේ ගමන ආරම්භ කළා කිලෝමීටර් 3ක් විතර යනකොට අපිට හම්බ වෙනවා මේ වගේ ඉතාමත් සිනිඳු වැලි තලාවක් මේකේ දීලා යනවා කියන්නේ ඉතාමත් සිරු වැඩක්. එන්න අපිට හම්බුණා සරුවත් දන්සලක්. මේ ඉන්නේ මේක සංවිධානය කරන කට්ටිය. Devaani ammavam ada niunu sisil valli mata dakunadi ada medum pilivate adiraju kadira siva puta suraraja kadira siva puta suraraja bepuranae adiraja kadira siva puta ඕ දැන් තමයි මම මේක මේ පාවිච්චි කරන විදිහ ඉගෙන ගත්තේ අපේ DJ සොයිසා and Anupam is here they are going that one bro make a zoom kan bari da hi bye bye ඔන්න ඉතින් අපි කොහොමින් කොහම හරි කටුපිලාර දන්සල ගාවට ලං වුණා. අර පේන්නේ දන්සල. මේ දන්සලේ සීලව වැඩ කටයුතු කරන්නේ මහනුවර දළදා මාලිගාව. ඉතින් අපි ඒකටත් ඒ නිලධාරි මණ්ඩලයටයි සියලු දෙනාටම ස්තුති කරනවා මේ වගේ බාර දූර කාර්යයක් නොකඩවා කරගෙන යනවට. ඉතින් මෙතෙන්ට එනකොට නම් ටිකක් දවල් වෙලා තිබ්බේ. දවල් කියන්නේ 12ට කිට්ටු වගේ. කොමාරි මෙතෙන්ට ඇවිල්ලා ආවට පස්සේ පැය කමාරක විතර පස්සේ තමයි අපේ නඩේ ඉතුරු කට්ටිය මෙහෙ ඉන්න කට්ටිය මා සතකින්ද බං මට යාළුවනේ මා බම්බර ප්‍රහාර කරන ලකුණා ඔය තමයි මේ එහෙනම් සීමෝටම සුබ දහවලක් අපි දැන් ඉන්නේ අඩුවිලානේ නෝගල් කලන්ද මේක තමයි දළදා මාලිගාවේ දන්සල ඉතින් මේ දෙවෙනි පාර කන්නේ අර කෙරෝඩෙක් නා හතරවෙනි පාර Sosa. Yeah, my lunch. කන්න ඕනේ බොන්න ඕනේ අතල් එකේ ඉන්න ඕනේ. ඔව් ඇත්ත. මම දාන්න එපා මේ වගේ. ඒත් එක්කම කියන්න ඕනේ මේ අපි දැන් අපිට තව යන්න තියෙන්නේ අපි වරහණනේ. වරහණට යන්න ඕනේ මේ අද නයිට් එක ගහන්න. පිටතනක් නැද්ද? ඔව් යන්න ඕනේ. වරහණ. පිටතනක් තියෙනවා ඉදපන් කො ඉවරනකම් මේ. පියොන්න කටුපිලාර දන්සලේ විදිවාහාරය අරගෙන අපි අපේ නඩේ ඉදිරියට යනවා. කලින් නම් පාරවල් ගොඩක් පැහැදිලිව තිබුණා. ඒ වුණාට මෙන්න මේ වෙලාවල් වගේ තියෙනකොට පාරවල් හොයාගන්න ටිකක් අමාරුයි. මෙන්න මේ වගේ පොඩි බාධක දාලා තියෙනවා පාර අඳුර ගන්න. ඒ වුණාට ඉතින් හරියට බලාගෙන අවධානයෙන් යන්න ඕන.
ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ හරිය ගස් කොළන් ගත්තාම අනිත් ඒවාට සාපේක්ෂව ටිකක් මිටි කටුපඳුරුම තමයි. ඒ වුණාට පොඩ්ඩක් අර බදුල වගේ තියෙන තමයි මේ හරිය තියෙන්නේ. මේ ඒ වුණ අර පඳුරු ටික තිබ්බ තැනින් තව ටිකක් කැලේ ඇතුළට ඇවිල්ලා ආවා වැනි ගඟේ එක තොටුපළකට. මෙතන නම් අර ඈතට වෙන්න කට්ටිය ඉන්නවා. ඒ වුණාට අපේ නවතන් පොළ මෙතන නෙමෙයි. අපි තව ටිකක් එහා පැත්තට යන්න ඕනේ. මෙතන තමයි අපේ තුන්වෙනි දවසේ කටුපිලාරෙන් දැන් ආවට පස්සේ ඉස්සෙල්ලම වැනි ගඟ හම්බෙන තැන. අද නම් වතුර පොඩ්ඩක් අඩුයි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා. ආරයක් තියෙනවා මේ. ඒ ජෝන් එකකින් මේකක් මේ වෙනවා. ඇත්තම ආදාරන ඇත්තම වදින මේකට මේ සම්පූර්ණ විවිධ හමුදායම මේ දායකත්වය ඇවිල්ලා තියෙනවා. ආමි නේවි එයාෆෝස් හැමෝගෙම පොලිස් කට්ටියගෙම ඔයගොල්ලන්ට පේනවා ඇති. පෙන්නනවා අනිත් පැත්තට හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ මේ මිනිස්සු එක්කෙනෙක් නම් ප්‍රතිවිරුද්ධ දිශාවට එනවා. මේ තේම හිටි පොන්නේ ඒ ඉන්නේ ඒ මිනිස්සු මෙතන තියෙන තව නාටම් වල පාලනකට පොළේ. ඔව් තම්බි. කියන්නේ කඩපිලාහරත් වරහන අතර අමාරුවයට ඉන්න පුළුවන් එතන. ඒ වගේ තැන. එතන ඉන්න කට්ටිය තමයි මේ ෆස්ට් එඩ් එකට පාස්ට් එන්නේ. අපිට කිලෝමීටර් කීයද තියෙන්නේ? තියෙනවා. අපි දැන් දෙකක් ආවනේ. ඔව් දෙකක් වගේ ආවා. ඔව්. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් ලින් තුනත් වරහන නවාතන පළත් අතර පිහිරලා තියෙන මොකද්ද මෙතන? පරණ තොටුපළ. පරණ තොටුපළ නවාතන. ඔව්. ඒත් එක්කම කියනවනේ මෙතනින් යාල කලාප අංක 1 2 වෙන් වෙනවා. අර පැත්තේ ඒ කියන්නේ අර ගඟෙන් එහා පැත්තේ පෙන්නන දිශාවේ තමයි ඔය මෙතන පරණ තොටුපළ කියන්නේ. ඒ කියන්නේ පරණ තොටුපළ වයිල්ඩ් ලයිෆ් බංගලෝ එක. ඒක තමයි ලංකාවේ ප්‍රසිද්ධම වයිල්ඩ් ලයිෆ් බංගලෝ එක. ඒ කියන්නේ යාල තියෙන පොඩි බලන්න පුළුවන් හොඳම බංගලෝ එක තමයි පරණ තොටුපළ. යාල බංගලෝ එක කියලා කියන්නේ. එතන මේක තියෙන්නේ ඒකෙන් එහා පැත්තේ ගඟෙන් එහා පැත්තේ මේ පැත්තේ මේ යුරෙන් තමයි බැතිමතුන් ගමන් කරන්නේ. මම ඇත්තම කිව්වොත් මේ මෙතන මේ සහජීවනය කියන දේ හොඳටම පෙන්눔 කරනවා. අපිට සහජීවනය පෙන්වන්න ඕනේ. අනිවාර්යයෙන් ඒක පෙන්වන්න දර්ශනේ. ඔයගොල්ලන්ට ඔහොම බලා ගන්න පුළුවන් මේ පරණ තොටුපළ කියන නවාතැන් පොලේ කොච්චර මිනිස්සු ටිකක් එකවර රැඳී සිටිනවද කියලා. මෙතන මෝරලක් 30ක් 40ක් විතර ඉන්නවනේ ඒක. ඇත්තරම කියනවනම් මෙතනින් එහාට ගමන අපි හිතපු තරම් සුන්දර වුණේ නැහැ. මොකද කියනවනම් මේ ওই දෙමළ මිනිස්සු කට්ටියක් හිටියා කොටන් කප ගිනි තියතිය. ඊට පස්සේ කොහොම හරි අපි තේරුම් ගත්තා මොකක් හරි රතු එලියක් තමයි කියලා. ඉතින් මොනවද දන්නේ? මේ කෙන වෙලාවේ අපි හම්බුණා මෝරංචු කීපයක්. නරේන උද්දුනද? ඒ සත්තු හොඳටම කලබල වෙලා තමයි හිටියේ අපි කරන්නේ. මොකද්ද කියලා. අපිට ඒගොල්ලෝ කියපු ඒවායින් එක වචනයක් තේරුණා. ඒගොල්ලෝ අතින් කියවුණා පුලි කියලා. පුලි කියන්නේ ඉතින් දෙමළ භාෂාවෙන් කොටිය කියන එක. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් අඩි ඉක්මන් කරලා ගියා. සාමාන්‍ය අපි කැලේදී සතාගේ නම කියලා කතා කරන්නේ අපි ඒ කවුරු වුණත් අපි සතාගේ නමින් කතා කරන්නේ. අපි ඒ ඔක්කොම සතා කියලා තමයි කියන්නේ. ඒක හොඳ නැහැ කියලා ජනප්‍රවාදය තියෙන හින්දා. ඈ yes කොහොම හරි අපිට සලකුණු වගේකුත් හම්බුණා. අරුන් දෙන්න නිකන් ඉඳලා යනවාද අපි ඉස්සරහට අදිනවද? ඉඳලා යන්නේ. ඉඳලා
අරුන් එක උන්දිනට පැන්නොත් එහෙම උන්දින කොහේ ඉදන්න අපේ තුන්ගනි දවස වීඩියෝ එක බලන්න ප්‍රේක්ෂකයන් ඉල්ලන්න තියෙන්නේ පිට සමාවෙන්න හවස්වරී වීඩියෝස් සාමාන්‍ය අනිදවසලට සාපේක්ෂවටියක් අඩුවෙන් ගෙන්න්නනට මොකද පිටේ වගේ අවධාන සාගත වෙලාවක අපේ අවධානය පරිසරයට දීලා තියෙන එක වටිනවා එතකොට ඒකයි පිට වීඩියෝස් කැප්ච කරන එකයි දෙකම එක පාර කරන්න අමාරු හින්දා තමයි අපි වීඩියෝ කරන එක චුට්ටක් නවත්තලා පියේ ඉතුරු කිලෝමීටර් 5 ගිය 9 දෙනාගෙම හොඳ අවධානයෙන් ගියේ අපි ඉතින් හිතනවා ඒ වගේ ගියපු හින්දා අපිට අනතුරක් වෙන්න තිබ්බ අවස්ථා අපි මග අරගෙන අපි අපේ ගමන සාර්ථකව නිම කරා කියලා. ඒක ඉතින් ඔයගලන්ටත් බලන්න පුළුවන් මිනිස්සු දහස් ගණක් ගිය පාරේ අලුත් අඩිසලකුණු තියෙද්දි ඉතින් ඒක බලන ඕන කෙනෙක්ට තේරෙනවා මොකක් හරි සිද්ධියක් මෙතන තියෙනවා තමයි කියලා. අපි ඒක ගැන කතා නොකරමු. කොහොම හරි ඉතින් දෙයියන්ගේ පිටෙන් අපි කාටවත් කරදරයක් නැතුව අපේ ගමනාන්තරණ යන්න පුළුවන් වුණා. අපි එදා රෑත් පොඩි සිද්ධියකට මුහුණ දුන්නා. ඒක මේකෙන් පස්සේ කියන්නම්. දැන් පොඩ්ඩක් කලින් මේ කට්ටිය සතාව කියලා පොඩ්ඩක් බය වුණා කෑගහලා අපි දන්නේ ඇත්තටම ආවද නැද්ද කියලා. අපේ ටෙන්ට් එක ගහලා තියෙන කරන පොඩ්ඩක් අඩමාන සහ අවදාන සාගත හින්දා අපි එවෙලෙම හිතුවා අපි තැන මාරු කරන්න කියලා. අපි ගිය පාරේ යනකොට මේ ඔක්කොම ගිනිමැල ගහලා මේක අර සාමාන්‍ය සතෙක් එන්න දෙපාරක් හිතන විදිහට තිබුණේ ඒ වුණාට අනේ මන්ද කාගේ අවසනාවකට තියෙන මේ පාර මේ ඉවුරේ කිසිම ගින්දරක් නැහැ. දැන් මේ අපි තමයි අපේ කට්ටිය තමයි ගිනිමැලක් පත්තු කරේ. ඔයගලන්ට අර එහා පැත්තට බැලුවාම පේනවා ඇති කිසිමම දෙයක් නැහැ. අර එක ෆෝන් ටෝච් එළියක් තියෙනවා. ඒක විතරයි තියෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ. අර එහා පැත්තේ ඉවුරේ නම් ගිනිමැල දෙකක් තුනක් තියෙනවා. ඒකත් මේච්චර අර සාර්ථක ඊ කියලා ඉතින් කියන්න අමාරුයි. අපි දැන් අපේ මේ ටෙන්ට් එකට අපේ බඩු ටික දාලා අපි ගානේ මාරු කරන්න යන්න මෙතනින් ටෙන්ට් ගිනිමැලක් ගහලා මේ ටෙන්ට් එක අපි අරගෙන යනවා එතන තියෙන ගල්තලාවේ කෙරවලට. ඉතින් එහෙනම් අපි හෙට දවසේ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ රාත්‍රියක්.